11 ශ්‍රේණිය ගණිතය විෂයට අදාළ ත්‍රිකෝණමිතිය පාඩම තමයි මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ. ත්‍රිකෝණමිතිය පාඩම මුල සිට අග දක්වා සියලු විෂය කරුණු කෙටි ක්‍රම ආශ්‍රිත ආශ්‍රයෙන් සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේදී. ඉතින් ත්‍රිකෝණමිතිය පාඩම පටන් ගන්න කලින් මුලින් ත්‍රිකෝණ වර්ග ටිකක් අඳුනගෙන ඉන්න ඕන. අපිට ත්‍රිකෝණ විවිධ විදිහට වර්ග කරන්න පුළුවන්. පාද කෝණ අනුවත් වර්ග කරනවා. ත්‍රිකෝණ කෝණ අනුව වර්ග කරනකොට වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි සුළු කෝණික ත්‍රිකෝණ. සුළු කෝණික ත්‍රිකෝණ කියන්නේ ත්‍රිකෝණයේ කෝණ අනිවාර්යෙන් අංශක 90ට වඩා අඩු වෙන්න ඕන. ඒ වගේ ත්‍රිකෝණ වලට තමයි සුළු කෝණික ත්‍රිකෝණ කියලා කියන්නේ. දෙවෙනි වර්ගය තමයි ඍජු කෝණික ත්‍රිකෝණ. ඍජු කෝණික ත්‍රිකෝණ කියන්නේ ත්‍රිකෝණයේ කෝණයක් අංශක 90ක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒ වගේ ත්‍රිකෝණ ඍජු කෝණික ත්‍රිකෝණ කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේ දැන් සුළු කෝණික ත්‍රිකෝණ වල පේනවනේ මේ හැම කෝණයක්ම අංශක 90ට වඩා අඩුයි. ඒකින්ද තමයි ඒ වගේ ත්‍රිකෝණ තමයි සුළු කෝණික ත්‍රිකෝණ කියලා කියන්නේ. මේ තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයක් මේක මෙන්න මේ කෝණය මෙන්න මෙතන කෝණය අංශක 90යි. අනිවාර්යෙන් එක් කෝණයක් අංශක 90 වෙන්න ඕන. ඒ වගේ ත්‍රිකෝණ වලට ඍජු කෝණික ත්‍රිකෝණ කියලා කියනවා. අනිත් ත්‍රිකෝණ වර්ගය තමයි මහා කෝණික ත්‍රිකෝණ. මහා කෝණික ත්‍රිකෝණය අනිවාර්යෙන් එක් කෝණයක් අංශක 90ට වඩා වැඩි වෙන්න ඕන. දැන් මෙන්න මෙතන කෝණය අංශක 90ට වඩා වැඩි. ඒ වගේ ත්‍රිකෝණ වලට තමයි මහා කෝණික ත්‍රිකෝණ කියලා කියන්නේ. අංශක 90යි නම් මෙතන එන්න ඕන මෙහෙම කෙලින්. අංශක 90ට වඩා මෙතන කෝණය වැඩි. ඒකින්ද ඒක මහා කෝණික ත්‍රිකෝණය. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග කරනකොට මෙන්න මේ ත්‍රිකෝණ වර්ග තුන තමයි තියෙන්නේ. හැබැයි අපිට ත්‍රිකෝණමිතිය පාඩමට අදාළ වෙන්නේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණ විතරයි. ත්‍රිකෝණමිතිය සම්පූර්ණ පාඩම අන්තර්ගත වෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ ඇසුරෙන්. ඒකෙන්ද ඍජු කෝණික ත්‍රිකෝණයක් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. ත්‍රිකෝණමිතික අනුපාත වලට යන්න නම් අපි මේ ඍජු කෝණික ත්‍රිකෝණේ පාද තුන අඳුරගෙන ඉන්න ඕන. ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තහම අපි මෙහෙම ඍජු කෝණීය ත්‍රිකෝණයක් අරන් ABC කියලා මාක් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ABC කෝණය තමයි අපි අංශක 90යි කියලා අරන් තියෙන්නේ. මේක ඍජු කෝණීක ත්‍රිකෝණයක්. එතකොට මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ තියෙනවා පාද තුනක්. AB පාදය, BC පාදය සහ AC කියන මෙන්න මේ පාද තුන තියෙනවා. අපි මේ පාද තුන නම් කරගන්නවා. ත්‍රිකෝණමිතික අනුපාත කතා කරනකොට අපිට මේ අවශ්‍ය කරන පාද තුන තමයි සම්මුඛ පාදය, බද්ධ පාදය සහ කර්ණ පාදය කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිකෝණේ මෙන්න මේ ABC කියන කෝණය අංශක 90යි. එතකොට මෙන්න මේ ABC කෝණයට ඉදිරියෙන් තියෙන පාදය පේනවනේ ඔයාලට. ඉදිරියෙන් තියෙන මොකද? AC පාදය. මෙන්න මේ AC පාදය තමයි අපි කර්ණ පාදය කියලා කියන්නේ. ඕනෑම ඍජු කෝණීය ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණ පාදය කියලා තමයි නම් කරන්නේ. ඒක ඕනෑම ඍජු කෝණීය ත්‍රිකෝණයකට පොදුයි. ඉන්නකො මම තව ත්‍රිකෝණ ටිකක් මේ තියෙන තව ඍජු කෝණීය ත්‍රිකෝණ ටිකක්. දැන් මේ ඕනම ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තාම අපිට ඒකේ කර්ණ පාදය මාක් කරගන්න පුළුවන්. කර්ණ පාදය කියන්නේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. දැන් මේ හැම ඍජු කෝණීය ත්‍රිකෝණයකම ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණ පාදය වෙන්නේ. දැන් මේ ඍජු කෝණීය ත්‍රිකෝණය ගත්තත් මෙතන තමයි අංශක 90 කෝණය. ඒ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණ පාදය. ඊට පස්සේ අපි මෙතන බද්ධ පාදය සහ සම්මුඛ පාදය අඳුර ගන්න ඕන. ඒකට අපිට අංශක 90 කෝණය නැතුව තවත් කෝණයක් මෙහෙම මාක් කරගන්න වෙනවා. මම මෙතන තීටා කියලා කෝණයක් ගන්නවා. මෙන්න මේ තීටා කෝණයට
ඉදිරියෙන් තියෙන පාදය. ඒ කියන්නේ තීටා කෝණයට ඉදිරියෙන්. හොඳද? අංශක 90 කෝණයට නෙමෙයි තීටා කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි අපි සම්මුඛ පාදය කියලා කියන්නේ. එතකොට මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ අපි කර්ණ පාදය දන්නවා. දැන් සම්මුඛ පාදයක් දන්නවා. මේක තමයි සම්මුඛ පාදය. මම ගමු. අකුර ලියන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ තීටා කෝණය බද්ධ වෙලා තියෙන අනෙක් ඉතිරි පාදය. ඒ කියන්නේ මෙන්න මේක BC පාදය. තීටා කෝණය බද්ධ වෙලා තියෙන අනෙක් ඉතිරි පාදය බද්ධ පාදය කියලා හඳුන්වනවා. එතකොට ඔන්න දැන් පාද තුන හරි. අපි ඕනම ඍජු කෝණ ත්‍රිකෝණයක් ගත්තාම කර්ණ පාදය දන්නවා. දැන් මේකේ නම් කර්ණ පාදය ඇවිල්ලා කර්ණ පාදය අපි මෙතන ලියමු කර්ණ පාදය AC. සම්මුඛ පාදය AB පාදය. තීටා කෝණයට ඉදිරියෙන් තියෙන එක තමයි සම්මුඛ පාදය කියලා කියන්නේ. සම්මුඛ පාදය AB පාදය. බද්ධ පාදය තමයි තීටා කෝණය බද්ධ වෙලා තියෙන ඉතිරි පාදය. බද්ධ පාදය BC. එතකොට අපි මේ දැන් ත්‍රිකෝණයේ සම්මුඛ පාදය, බද්ධ පාදය සහ කර්ණ පාදය අපිට මාක් කරගන්න පුළුවන්. හරි අපි තව ත්‍රිකෝණයක් අරගෙන බලමු. අපි මෙතන තව ත්‍රිකෝණයක් අරගෙන බලමු. ඒකේ උදාහරණයක් දෙන්න. මම මෙන්න මේ ත්‍රිකෝණය ගන්න මම ඒකට දාගන්නවා අකුරු P QR ත්‍රිකෝණය කියලා. PQR ත්‍රිකෝණයේ PQR කෝණය අංශක 90යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 90යි. ඊට පස්සේ අපි දන්නවා එතකොට කර්ණ පාදය කියන්නේ අංශක 90 කෝණයට ඉදිරියෙන් තියෙන මෙන්න මේක තමයි කර්ණ පාදය. අපි දැන් මෙතනින් දාගන්නවා තීටා කියලා තව කෝණයක්. සම්මුඛ පාදය කියන්නේ තීටා කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. බද්ධ පාදය කියන්නේ තීටා කෝණය බද්ධ වෙලා තියෙන අනෙක් ඉතිරි පාදය කියන්නේ PQ පාදය. මේකේ කර්ණ පාදය කියන්නේ PR පාදය, සම්මුඛ පාදය කියන්නේ QR පාදය, බද්ධ පාදය කියන්නේ PQ පාදය. හරි ඊළඟ කොටස තියෙන්නේ ත්‍රිකෝණයක පාදැසුරෙන් ත්‍රිකෝණමිතික අනුපාත හඳුනා ගැනීම. ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ ඔයාලා අහලා ඇති sin, cos, tan. sin, cos, tan කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත 3යි O level වලට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ තමයි sin, cos, tan. අපි sin, cos, tan ත්‍රිකෝණයක පාදැසුරෙන් ලියන්න තමයි දැන් ඕන. ඒකට අපි දැන් කලින් ඉගෙන ගත්ත විදියට කර්ණ පාදය, සම්මුඛ පාදය සහ බද්ධ පාදය හඳුනාගෙන ඉන්න ඕන. මොකද ඒව ඇසුරෙන් තමයි මෙන්න මේ sin, cos, tan අපි නම් කරන්න ඕන. දැන් මෙන්න මෙතන තියෙන මේ ABC ත්‍රිකෝණයේ හැමෝම දැන් දන්නවනේ ABC ත්‍රිකෝණයේ අංශක 90 කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි කර්ණ පාදය. කියන්නේ AC කියන්නේ කර්ණ පාදය. අපි දැන් මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත ලියන්න නම් මොන කෝණයටද ත්‍රිකෝණමිතික අනුපාත ලියන්නේ? ඒ කියන්නේ sin theta, cos theta, tan theta එහෙමනේ අපි ලියන්නේ. එතකොට දැන් මෙන්න මේ ABC ත්‍රිකෝණයේ තවත් කෝණයක් දීලා නැහැනේ. ඒකින්ද අපි එක කෝණයක් දාගන්නවා. මම මෙන්න මෙතන A කියන තැන මම මෙන්න මේ කෝණය දාගන්නවා A කියලා. මේ කෝණය තමයි A කෝණය. අපි දැන් මෙන්න මේ A කෝණයට තමයි ලියන්න ඕන sin A, cos A,
tan A කියන්නේ මොනවද කියලා. ඒකට කලින් අපි මේ ත්‍රිකෝණයේ සම්මුඛ පාදය සහ බද්ධ පාදය හඳුනාගෙන ඉන්න ඕන. දැනටමත් අපි කර්ණ පාදය දන්නවනේ. කර්ණ පාදය ඕනෑම ත්‍රිකෝණයක අංශක 90 කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. එතකොට දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ සම්මුඛ පාදය කියන්නේ මොකක්ද? සම්මුඛ පාදය කියන්නේ අපි මෙන්න මෙතන දැන් මාක් කරගෙන තියෙන ඒ කෝණය තියෙනවනේ. ඒ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. ඒ කියන්නේ මෙන්න මේ ඒ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය ඇවිල්ලා මෙන්න මේ BC කියන පාදය තමයි සම්මුඛ පාදය වෙන්නේ. මම එතන අකුරු දාගන්නම්. සම්මුඛ පාදය BC පාදය. එතකොට බද්ධ පාදය වෙන්නේ මෙන්න මේ AB පාදය තමයි බද්ධ පාදය වෙන්නේ. දැන් අපි කර්ණය දන්නවා, සම්මුඛ පාදය දන්නවා, බද්ධ පාදය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් එහෙනම් ඊළඟට අපි බලන්න ඕන sin cos tan ලියන්නේ කොහොමද කියලා. අපි මුලින් බලමු sin කියන්නේ මොකක්ද කියලා. sin A කියන්නේ මෙන්න මෙතන අපි දාගත්ත ඒ කෝණය තියෙනවනේ. අන්න ඒ කෝණය ඇසුරෙන් ලියපු ත්‍රිකෝණමිතික අනුපාතයක් තමයි sin A කියලා කියන්නේ. sin A කිව්වහම මොකද්ද මේ sin A කියලා හිතන්න පුළුවන්. sin A කියන්නේ අපි මෙන්න මේ කෝණය මේ තියෙනවනේ මෙතන කෝණය BAC කෝණය අපි ඒකට අකුරක් දාගත්ත A කියලා. මෙන්න මේ A කෝණය අපි ලියනවා පාද දෙකක් ඇසුරෙන්. මේ ත්‍රිකෝණයේ තියෙන පාද දෙකක් ඇසුරෙන් මේ sin A කියන මෙන්න මේ කෝණය ලියනවා. අපි දැන් මේ A කෝණයේ අගය දන්නේ නැත්තම් අපිට ඒක හොයන්න ඕනනේ. අපිට කෝණයේ අගය දීලා නැත්තම් අපි ඒක හොයන්න ඕන. අපිට ඒ කෝණයේ අගය හොයන්න පුළුවන් ත්‍රිකෝණයේ පාදවල දිග දන්නවනම් පාදවල දිග සෙන්ටිමීටර වලින් එහෙම දීලා තියෙනවනම් අපිට මේ කෝණය කීයද කියලා හොයන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවට තමයි ත්‍රිකෝණමිතික අනුපාත කියලා කියන්නේ. එතකොට sin A කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය. දැනටමත් අපි මේකේ සම්මුඛ පාදයයි කර්ණ පාදයයි දන්නවනේ. එතකොට අපිට මෙන්න මේ sin A කියන එකට එන සූත්‍රය ලියන්න පුළුවන් සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය කියලා. ඒක තව ටිකක් කෙටි කරෝතින් ස බෙදීම ක කියලා අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒක එච්චර අමාරු දෙයක් නෑ අකුරු දෙකක් මතක තියාගන්න එක. මේ ත්‍රිකෝණයේ සම්මුඛ මේ ඒ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි සම්මුඛ පාදය. ඒ කියන්නේ BC පාදය තමයි සම්මුඛ පාදය. කරණය කියන්නේ AC. එතකොට සම්මුඛ පාදය බෙදීම කරණය කියන එක අපිට ලියන්න පුළුවන් BC බෙදීම AC කියලා. ඔන්න ඕක තමයි sin A කියලා අපි දැන් හොයන්නේ. sin A කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය. ඒක ලේසියට මතක තියාගන්න අපිට ස බෙදීම ක කියලා ලියන්න පුළුවන්. එතකොට අපි ඒක දැන් මේ ත්‍රිකෝණයේ තියෙන පාද ඇසුරෙන් ලිව්වහම අපිට එන්නේ sin A සමානයි BC බෙදීම AC කියලා. මේක දැන් අපිට sin A සම්මුඛ පාදය බෙදීම කරණය කියන එක අමතක වෙනවා නම් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සද්දකරන sin කියලා මතක තියාගන්න පුළුවන්. සද්දකරන කිව්වහම මුලින්ම සම්මුඛ පාදය බෙදීම කරණය තමයි sin කියලා මතක් වෙන්න ඕනි. ඉතින් ඒකත් නෝට් එකේ ලියා ගන්න. මොකද හදිස්සියවත් sin කියන්නේ මොකක්ද කියලා අමතක වුණොත් අපිට ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. සද්දකරන sin කිව්වහම සම්මුඛ පාදය බෙදීම කරණය කියලා. එතකොට sin A ලියන්නේ ඔන්න ඔහොම. ඊළඟට තියෙන්නේ අපිට cos A. cos A කියන්නේ බද්ධ පාදය බෙදීම කරණය. එතකොට අපිට මේ ත්‍රිකෝණයේ බද්ධ පාදය කියන්නේ AB පාදය,
කර්ණ පාදය කියන්නේ AC පාදය. එතකොට අපිට cos A ලියන්න පුළුවන් මෙන්න මෙහෙම AB බෙදීම AC කියලා. බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය කියලා අපිට cos A ලියන්න පුළුවන්. cos A මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. බද්ධ කරන cos කියලා මතක තියාගන්න. අපිට cos කියන එක අමතක වුණොත් අපිට දැන් කෝණයක් ලියන්න ඇවිල්ලා cos A ලියන්න අමතක වුණොත් එහෙම නැත්නම් cos theta කියලා එන්න පුළුවන් ඉදිරියට ගණන් හදද්දී ඒව පුළුවන් වෙයි. cos ලියන්නේ කොහොමද කියලා සමීකරණය අමතක වුණොත් බද්ධ කරන cos කිව්වහම මුලින් උඩට එන්නේ බද්ධ පාදය යටට එන්නේ කර්ණ පාදය කියලා මතක තියාගන්න පුළුවන්. ඊළඟට ත්‍රිකෝණමිතික අනුපාතවල ඊළඟට තියෙන තුන්වෙනි ත්‍රිකෝණමිතික අනුපාතය තමයි tan කියන්නේ. tan A සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. මේ ත්‍රිකෝණයේ සම්මුඛ පාදය කියන්නේ BC පාදය, බද්ධ පාදය කියන්නේ AB පාදය. එතකොට අපිට tan A ලියන්න පුළුවන් BC බෙදීම AB කියලා. tan A මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙන්නේ සද්ද බද්ධ tan කියලා තමයි ඉති. එතකොට උඩට එන්නේ සම්මුඛ පාදය, යටට එන්නේ බද්ධ පාදය. එතකොට ඔන්න දැන් sin A cos A tan A කියලා ත්‍රිකෝණමිතික අනුපාත තුනම තේරුණා කියලා හිතනවා. ඒ තුනම ලේසි විදිහකට කියලා දුන්නා. ඉතින් ඔන්න දැන් ත්‍රිකෝණමිතික අනුපාත තුනම ඉවරයි. sin cos tan. sin කියන්නේ අපි ආයෙ මුලට ගියොත් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. අපි ඒක කිව්ව සද්ද කරන sin කියලා. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. අපි ඒක ලිව්වා බද්ධ කරන cos කියලා. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි ඒක කිව්වා සද්ද බද්ධ tan කියලා. දැන් අපි ඊළඟ කොටස තියෙන ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරෙන් ගණන් හදන්න. ඒ ටික තමයි ඊළඟට තියෙන්නේ. හරි ඔන්න මෙතන දැන් අලුත් ත්‍රිකෝණයක් අරන් තිනවා. මම ඒ ත්‍රිකෝණය මෙතන කෝණයට θ කියලා දාගන්නවා. මම දානවා මෙතන පාදය සෙන්ටිමීටර් 1යි. මෙතන BC පාදය මූල 3යි. AC පාදය 2යි කියලා. දැන් අපිට මෙන්න මේ ත්‍රිකෝණය ඇසුරෙන් sin theta cos theta සහ tan theta තමයි ලියන්න තියෙන්නේ. අපි දැන් දන්නවා sin theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා. එතකොට මේ ත්‍රිකෝණයේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය අපිට ලියන්න පුළුවන් sin theta සම්මුඛ පාදය කියන්නේ BC පාදය. කර්ණය කියන්නේ AC. එතකොට අපිට sin theta ලියන්න පුළුවන් BC බෙදීම AC කියලා. sin theta සමානයි BC බෙදීම AC කියලා. හැබැයි අපිට මේ ත්‍රිකෝණයේ පාදවල අගයන් අපි දන්න හින්දා අපිට ඒක තව ටිකක් අගයන් ඇසුරෙන් ලියන්න පුළුවන්. BC කියන්නේ මූල 3යි. AC කියන්නේ 2යි. sin theta සමානයි මූල 3 බෙදීම 2 කියලා අපිට අවසාන උත්තරය ලියන්න පුළුවන්. දැන් එතකොට sin theta ලියන්න පුළුවන්. ඊළඟට ලියන්න ඕන අපි cos theta. cos theta ලියන්නේ cos theta කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos theta සමානයි මේ ත්‍රිකෝණයේ බද්ධ පාදය මොකද්ද? theta කෝණයට අදාළව බද්ධ පාදය තමයි AB කියන්නේ. AB. එතකොට කර්ණය ඇවිල්ලා AC. එතකොට cos theta සමානයි AB
බෙදීම AC. ඒකෙත් අපි අගයන් දන්නවනේ. ඉතින් එතකොට අපි තවත් මේක ලියන්න පුළුවන් AB කියන්නේ 1යි. AC කියන්නේ 2යි. 1 බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. එතකොට cos θ වල අවසාන උත්තරේ අපිට එනවා cos θ සමානයි භාගයයි කියලා. ඊට පස්සේ ත්‍රිකෝණමිතික අනුපාත වල අවසාන ත්‍රිකෝණමිතික අනුපාතය තමයි tan θ කියන්නේ. අපිට මේකේ tan θත් ලියා ගන්න පුළුවන්. tan θ සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සද්ද බද්ධ tan කියලා මතක තියාගත්තනේ. එතකොට සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියන්නේ BC බෙදීම AB. BC බෙදීම AB කියන්නේ tan θ. අපිට ඒකත් ලියන්න පුළුවන් ත්‍රිකෝණයේ පාදවලට දීලා තියෙන අගයන් ඇසුරින්. BC කියන්නේ මූල 3යි. AB කියන්නේ 1යි. එතකොට අපිට අවසාන උත්තරේ එනවා tan θ සමානයි මූල 3 බෙදීම 1යි කියලා. එතකොට අපි දැන් sin θ cos θ වගේම tan θ ලියන්නත් දන්නවා. එතකොට දැන් ඕනම ඍජු කෝණීය ත්‍රිකෝණයක් මේ විදියට තවත් කෝණයක් සහ පාද තුන දීලා තියෙනවා නම් ලියන්නේ මෙන්න මේ විදියට තමයි. අර සූත්‍ර තුන සමීකරණ තුන පාඩම් නම් ඕනම ඍජු කෝණීය ත්‍රිකෝණයක අපිට කෝණයක් දීලා තියෙනවා නම් ඒ කෝණයට sin θ cos θ tan θ ලියන්න පුළුවන්. එතකොට තව ත්‍රිකෝණ ඔයාලා දැන් මෙන්න මෙතන C කෝණයට දාගන්න අපි දාගමු එක C කියලා. මෙන්න මේකෙත් sin C cos T cos C tan C ඒ තුන ලියන්න. ඒ විදිහට ඕනම ත්‍රිකෝණයක අපි කෝණයි පාදය දන්නවනම් අපිට sin cos tan කියන ත්‍රිකෝණමිතික අනුපාත තුන අගයන් ඇසුරින් ලියන්න පුළුවන්.